ශ්‍රී ලංකයේ ගුවන්විදුලි සංනිවේදනයේ සියවස් සැමරුම අදයි. අත්හදා බැලීමක් ලෙස මෙම විකාශනය සිදු කර තිබේ. ඒ අනුව ලංකා ඉංජිනේරු සංගමේ මහ සභාව අමතමින් ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි මැනින් මහතා සිදු කළ කතාව 1924 වසරේ ජුනි මාස 27 වෙනිදා පළමු වරට ප්‍රචාරය කර ඇත. මේ සඳහා මූලික වී ඇත්තේ ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතා ප්‍රධාන ලංකා ආධුනික ගුවන්විදුලි සංගමයයි. කිලෝවොට් භාගයක සම්ප්‍රේෂණාගාරයක් මේ සඳහා යොදාගෙන තිබේ. මෙරට ගුවන්විදුලි සංනිවේදනයේ ආරම්භය පිළිබඳ ඇත්තේ විවාදාත්මක අදහසකි. නමුත් එය නිශ්චිතවම 1924 වසරේ ජුනි මාස 27 වෙනිදා ආරම්භ වූ බවට මතයක් පවතී. එහි අනෙක් මතය වන්නේ ගුවන්විදුලිය නිල වශයෙන් ආරම්භ වී ඇත්තේ 1925 වසරේ දෙසැම්බර් මාස 16 වෙනිදා යන්නයි. නමුත් තහවුරු කළ හැකි නිල ලේඛනයන්ට අනුව මෙරට ගුවන්විදුලි විකාශන කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1924 වසරේ ජුනි මාස 27 වෙනිදාය. ගුවන්විදුලියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ ආචාර්ය නන්දන කරුණානායක මහතා ලියූ 66 වසරක ගුවන්විදුලිය කෘතියෙහි සාක්ෂි සටහන් සහිතව ඒ බව සඳහන් වේ. මෙරටට ගුවන්විදුලිය හඳුන්වා දීම පිළිබඳ ගෞරවයේ හිමි විය යුතු ප්‍රධාන ආයතනයක් වන්නේ ලංකා ආධුනික ගුවන්විදුලි සමිතියයි. ඒ වකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි එල් මැක්‍රේ මහතා සහ ඒ පිළිබඳ උනන්දුවක් දැක් වූ තවත් කිහිප දෙනෙකු එක්ව 1922 වසරේ නොවැම්බර් මාස 24 වෙනිදා කොළඹ ගුවන්විදුලි සමාජයේ පිහිටුවිය. මීට අමතරව මෙරට ගුවන්විදුලි සංනිවේදනය අදවැනි දිනක ආරම්භ වූ බවට තවත් සාක්ෂි රැසක් හමු වේ. ගුවන්විදුලි සංනිවේදනයේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරි පරිශ්‍රයේදී අද පෙරවරු 9:30ට සිදු කෙරේ. කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය මෙම ශ්‍රාවක සමීක්ෂණය සිදු කර ඇත. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා මහත්මිය ඇතුළු විශ්වවිද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරු මෙම අවස්ථාවට එක් වෙති. සියවස් සැමරුම වෙනුවෙන් ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී අද දහවල් සංඝගත දක්ෂිනාවක් පැවැත්වේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්